දීවර ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ සහෝදරයා පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.කේ. ජයසුන්දර පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී හසාරා ලියනගේ සහෝදරයා සහ සහෝදරිය ඇතුළු ගාල්ල මහනගර අධිපතිතුමා සහ සියලුම ප්‍රාදේශ සභා සභාපතිතුමන්ලා සභාපතිතුමිය ඇතුළු දේශපාලන අධිකාරීන් අවසරයි. අද දවසේ නිදහසේ මුඛ්‍ය දේශනය සඳහා සම්බන්ධ වෙන ගාලූරුමය පදනමේ සභාපති රුණ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දේව මයිකල් මැතිතුමා දකුණු පළාතේ ප්‍රධාන ලේකම් චන්දිම මොහන්දිරම් මැතිතුමා ගාල්ල මහදිසාපති කේ.යු. චන්ද්‍රලාල් මැතිතුමා ඇතුළු අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමන්ලා තුමියන්ලා ඒ වගේම සියලුම ප්‍රාදේශීය ලේකම්තුමන්ලා තුමියන්ලා නියෝජ්‍ය පොලිස්පතිතුමන් ඇතුළු ආරක්ෂක අංශය නියෝජනය කරන සියලුම දෙනාගෙන් අපේ රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන් පාසල් දුවා දරුවන් දෙමව්පියන් ජනමාධ්‍යවේදී හිතවතුන් ඇතුළු සියලු දෙනාගේම අවසරයි. 1948 කියන්නේ ඔබට අපට රටට ඉතා වැදගත් වර්ෂයක්. 1505 ඉඳලා සියවස් 4මාරකට ආසන්න කාලයක් අපේ මාතෘ භූමියත් ඒ විසූ සකල විද ජනතාවත් යටත් විජිතයක් බවට පත් වෙලා නිදහස ලබන දවස 1948 පෙබරවාරි 4. නිදහසත් එහි අර්ථයත් කුමක්ද යන්න පිළිබඳව අපේ රත්නගමගේ සහෝදරයා තව වටිනා අදහසක් ප්‍රකාශ කළා. අපි හැමදෙනාම අදහස් කරන්නේ නිදහසේ ජීවත් වෙන්න. ඒ නිදහස අහිමි කරපු අඳුරුතම යුගයක් තමයි මේ සියවස් 4මාරක කාලය. අපි සඳහන් කරනවා ලේ බිඳුවක්වත් නොසෙල්වා අපේ නිදහස ලබා ගත්තා කියලා. හැබැයි එහෙම වුණාට ඒ අධිරාජ්‍යවාදී බන්ධනයන්ට එරෙහිව ලංකාවේ ජනතාව අභීතාකාරයෙන් නැගිටේ සිටපු අවස්ථා ඉතිහාසයේ ගණනාවක් සඳහන් වෙනවා. 1818 ඒ උඩ රටේ ජනතාව ඊට එරෙහිව දෙවන්ත ආකාරයෙන් නැගී සිටියා. 1848 ඌව වෙල්ලස්ස කැරැල්ල නැත්තම් ජනතා නැගිටීම කියන්නේ ගොංගාලේගොඩ බණ්ඩාර වීර පුරංගලපුල දොරේ සාමිලා නම් දන්න නම් නොදන්න මේ මහ පොළොව සිපගත් මිනිස්සු සමුදායක් මේ රටේ උස්නිදහස සඳහා දෙවන්ත අරගලයක නියලුණා. ඒ සියලුම දේවල් වල ප්‍රතිඵලයක් හිට තමයි අපිට 1948 නිදහස ලැබෙන්නේ. හැබැයි මට මතක් වෙනවා 48 නිදහස ලැබුණට 1971 ජනතා නැගිටීම හමුවේ ඒ වුන්ට විරුද්ධව නගන ලද ප්‍රධාන චෝදනාවක් බවට පත් වෙන්නේ මහරජිනිගේ ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීම. අපි 48 නිදහස ගත්තට 71 වෙන තුරු මේ රටේ පවතින්නේ මහරජිනිගේ යටත්භාවය සහිත රාජ්‍ය තාන්ත්‍රණයක්. ඒ නිසා තමයි 1972 ජනරජ ව්‍යවස්ථාව ස්ථාපිත කළා ඒ බන්ධනයන්ගෙන් අපිට නිදහස ලබන්න. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා අපි අදටත් නිදහස්ද? ඉතිහාසයේ එක්තරා යුගයක ඒ බලකාමෙන් වෙලිච්ච ජාතීන් තුවක්කුව මත විශ්වාසය තියලා අපි යටපත් කරලා තිබුණා. හැබැයි ශිෂ්ට සම්පන්න ලෝකයකට තවදුරටත් තුවක්කුව යථාර්ථයක් නෙවෙයි. ඒ සංස්කෘතික වශයෙන් හොඳ දෙයක් නෙවෙයි. අදටත් තුවක්කුව බිම තියපු ඔවුන් විශේෂයෙන් මේ වෙනුවට කිවිසුම් හරහා පෑනත් අර කියමනක් තියෙනවා pen is mightier than a sword කියලා. කඩුවට වඩා බලවත් පෑන. කිවිසුම් හරහා ඒ වගේම ඔවුන්ගේ මූල්‍ය ප්‍රාර්ථනය හරහා අපි වගේ රටවලට දැවැන්ත බලපෑමක් කරනවා. විශේෂයෙන්ම එයත්පත්
අත්පත් කර ලබන කිවිසුම් ඒ වගේම මූල්‍ය ප්‍රාර්ථනය කඩුව බිමින් තියලා ඔවුන් මුදල පෙරට අරගෙන ඒ මුදලේ බලයෙන් ලෝකීය රටවල් නටවන තත්ත්වයට පරිවර්තනය වෙලා තියෙනවා. අපි දන්නවා පසුගිය කාලේ ලංකාවේ දැවැන්ත සංවර්ධනයක් වුණා කියලා අපි පාරම්පරා. ඒ සංවර්ධනයේට උඩින් තියෙන ණයකන්ද ට්‍රිලියන 30කට අධික ණයකන්ද ඒව ගෙවා ගන්න බැරුව තමයි අපි 2022 කාල පරිච්ඡේදයේ තෙල් පෝලිං වල ගෑස් පෝලිං වල ඉන්න බැලුවා අපි බැංක්‍රප්ට් විඳ වැටිච්ච රටක් බවට පත්වන්නේ. නිසා අපිට අදටත් මේ නිදහස සැමරීම සඳහා ප්‍රශ්නාර්ථ මත නොවනවා නොවේ. සැබෑ නිදහසක් අත්පත් කරගන්න නම් පළවෙනි කොටම අපි ආර්ථික ස්ථායීතාවයක් ආර්ථික ස්ථාවර භාවයක් රට ඉල්ලා හිටිනවා. ආර්ථික වශයෙන් දුබල වෙන ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙකුට අත ගහන්න මැදිහත් වෙන්න ඉඩකඩ විවර වෙනවා. ඒ නිසා ආර්ථික ස්ථායීතාවය වැදගත්. අද ලංකාවේ ඔබ හැමදිනම දන්නවා දැවැන්ත පරිවර්තනයක් වෙමින් තියෙනවා. ලෝකෙත් ඒ පරිවර්තනය වෙමින් තියෙනවා. විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඒකද්‍රවීය ලෝකයක් නිර්මාණය වීමත් එක්ක අද වෙනකොට බහුද්‍රවීය ලෝකයක් නැත්නම් බලවතුන් කීපය දෙනෙක්ගේ ලෝකයක් නිර්මාණය වෙමින් තියෙනවා. ඒක ලෝකෙට නරක එකක් නෙමෙයි. එක පැත්තකින් ඇමරිකාවත් අනිත් පැත්තෙන් සෝවියට් දේශයත් සෝවියට් රුසියාවත් අනිත් පැත්තෙන් ලෝකෙ දෙවන බලවතා හැටියට චීනයන් අනිත් පැත්තෙන් ලෝකේ හතරවෙනි බලවතා බවට පත් වී ඊයේ පෙරේදා තුන්වෙනි බලවතා බවට පත් වෙච්ච 2028 ලෝකයේ දෙවන බලවතා බවට පත් වෙන ඉන්දියාවත් අතුළු බහුද්‍රවීය ලෝකයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක භූදේශපාලනීයතාව වැදගත් ස්ථානයක් කියලා අපි විශ්වාස කරනවා. ඒ තුලින් අපි ලංකාව ගත්තොත් අපි හිතනවා අපේ ආර්ථික ස්ථායීතාවය නැතුව දේශපාලන ස්ථායීතාවයක් ඒ වගේම ජාතික නිදහසත් දිනාගැනීමට නොහැකි කියලා අපි විශ්වාස කරනවා. එසා අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න ඕන. අධිරාජ්‍යවාදීන් අපේ රට ඇතුලේ පාලනය ගෙනිච්ච බෙදා වෙන්කොට තබන ලද පාලනයක්. රාජ්‍ය මන්ත්‍රණ සභාවට නිලධාරීන් තෝරාපත් කර ගැනීමේදී සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ හැටියට වුන් බෙදුවා. උඩ රට පහත හැටියට බෙදුවා. කුල හැටියට බෙදුවා. ඒ බෙදීමේ ප්‍රතිඵල තමයි 1948 න් පස්සේ අපි ගොඩාක් කර තියාගෙන ගියේ ඒ බෙදීම. අපි දැන් එකතු වෙන්න ඕනේ. ಜಾති ભેද නැතුව, ආගම් ભેද නැතුව, කුල ભેද නැතුව ශ්‍රී ලාංකීය ජාතිය හැටියට අපි එකතු වෙන්න ඕන. මම හිතන්නේ ඒකට හදන්න ඕන හොඳම රජය දැන් තමයි හදලා තියෙන්නේ. පසුගිය කාල පරිච්ඡේදය පුරාම විවිධ දේවල් ඔස්සේ අපි බෙදන්න වෙන් කරන තමයි කටයුතු කළේ. උතුරේ දෙමළ මිනිස්සුන්ට හිතෙන්න ඕන දකුණේ තියෙන ආණ්ඩුව අපි. නැගෙනහිර ඉන්න මුස්ලිම් මිනිස්සුන්ට හිතෙන්න ඕන මේ තියෙන ආණ්ඩුව අපි. හම්බන්තොට නැත්තම් පුත්තලෙම ඉන්න සිංහල මිනිස්සුන්ට දෙන්න ඕන මේ තියෙන ආණ්ඩුව අපි. ඒක නිසා අපි එකතු වෙච්ච ජාතියක්. ඉන්දියන් කට්ටිය කියන්නේ we are Indian. ඇමරිකාව ගොඩනගන්නේ we are American. ඒ නිසා අපිටත් ලාංකීය ජාතිය හැටියට we are Sri Lankan. අපි ලාංකිකයෝ කියලා ගොඩනගන්න පුළුවන් නම් අපි හිතනවා එතන දැවැන්ත ශක්තියක් නිර්මාණය වෙනවා. ඒ වෙනුවෙන් අපි කටයුතු කරනවා. ඒකම මේ ආර්ථික ස්ථායීතාවයේ වෙනුවෙන් ඔබතුමාලා සෑම දෙනාම දන්නවා අපි යහපත් ප්‍රවණතාවයන් අත්පත් කරගෙන තියෙනවා. 2022-23 වර්ෂයේ ට්‍රිලියන 0.8කට ඕඩි එකකට දුවපු රටක්. අපි මේ වෙනකොට ට්‍රිලියන 1.2ක අතිරික්තයක් භාණ්ඩාගාරය ඉතිරි කරන්න අපි සමත් වෙලා තියෙනවා. විදේශීය ප්‍රේෂණ ලංකා ඉතිහාසයේ වැඩිම ලබාගත් වර්ෂයේ බවට ට්‍රිලියන 8.1ක් අපි කලින් ලබාගෙන තිබුණේ 2017 ට්‍රිලියන 7.1ක් ඩොලර් බිලියන එකකින් වැඩි කරගන්න අපි ආර්ථිකය සමත් වෙලා තියෙනවා. ලංකාවේ වැඩිම අපනයන ආදායම ලබාගත් වර්ෂයේ බවට මේ වර්ෂය
ගොඩනගන්න අපි සමත් වෙලා තියෙනවා. රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබිය යුතු රුපියල් ඉලක්කය අභිබව ලබා ගන්න පුළුවන් වර්ෂය බවට අපි 2025 වර්ෂය සමත් ගොඩනගන්න සමත් වෙලා තියෙනවා. සංචාරකයන් ලංකාවට වැඩිම පැමිණි අවුරුද්ද බවට 2025 ගොඩනගන්න අපි සමත් වෙලා තියෙනවා. මේ ජනවාරි මාසේ ගත්තොත් ලංකාවට සංචාරකයන් 2,70,000කට වඩා එක මාසයකට ලංකා ඉතිහාසයේ එක මාසයක් තුළ පැමිණිච්ච වැඩිම සංචාරකයන් ප්‍රමාණය ලංකාවට ගෙන්න ගන්න සමත් වෙලා තියෙනවා. මේ දර්ශක ඔස්සේ තමයි ආර්ථිකය ස්ථාවර කරන්න ඕන. ඒ වෙනුවෙන් තමයි ආණ්ඩුව දැවැන්ත කැපකිරීමක් ඇතුලේ ගොඩනගාගෙන යන්නේ. අපි හිතනවා ඒ ඇතුලේ රාජ්‍ය සේවය ඔබට විශාල වගකීමක් තියෙනවා. ඉතිහාසයේ එක්තරා කාල පරිච්ඡේදයකදී දේශපාලනය විශ්වාස කරා පුද්ගලිකංශයම තමයි වැදගත්, ඒකටම තමයි දැනක් දෙන්න ඕන කියලා. අපේ දේශපාලන ධාරාව වෙනස්. අපි හිතනවා රාජ්‍ය සේවයට වැඩිම කාර්යභාරයක් තියෙනවා. ඒ අතරේ පුද්ගලිකංශයත් ඉතා වැදගත් කියලා තමයි අපි විශ්වාස කරන්නේ. නිසා රාජ්‍ය සේවයේ ඔබට තියෙන විශාල කාර්යභාරයක්. අපි දැක්කා දික්ටා සුළුකුණාට වෙවිලා රට විනාශ වුණ වෙලාවේ පුද්ගලිකංශයේ දායකත්වය දශම ගණනක් නම් ඔබගේ දායකත්වය 99.9 ගණනාවක්. ඒ නිසා තමයි තා ඉක්මනින් සුවපත් භාවයකට එන්නේ. අපි වැඩිම විශ්වාසය තියන්නේ රාජ්‍යංශය කෙරෙහි. ඒ නිසා අපිට විශාල වගකීමක් තියෙනවා මේ රටේ ජාතික සමගිය ඒකාබද්ධතාවය ආර්ථික නිදහස වෙනුවෙන් කටයුතු කරන්න විශාල වගකීමක් තියෙනවා. අපි නිදහස සඳහා තව දිගු ගමනක් යන්න ඕනකම තියෙනවා. අපි හිතනවා මේ අවස්ථාවේකට හොඳම අවස්ථාවක්. ඒක නිසා මේ ගමන සඵල කරගන්න. අපෙන් අහිමි වී ගිය නිදහස වෙනුවට අපේ මලමා පරපුරට මතු පරපුරට අභිමානවත් රටක අභිමානවත් පුරවැසියන් ලෙසට ජීවත් වෙන්න තවදුරටත් නිදහස දිගේලි කර ගැනීම සඳහා තවදුරටත් නිදහස සැබෑ අර්ථයෙන් අත්පත් කර ගැනීම සඳහා ඔබ සැමම කටයුතු කරන්න කියන ඉල්ලීම කරමින් ඒ සඳහා ඔබට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් සමු ගන්නවා.